එවසන්න සිල්වා මැදිවියේ මිනිහා ඉපදුනේ කඩාන පැත්තේ මිනිහාගෙන් ජොබ් එක ඔෆීසියේමයි ඒකත් කොළඹට නුදුරේ කන එක විතරයි ඇග හොල්ලන්නේ පෙනුම වගේ ජම්බෝලේ දවසක් දාවුන වැඩක් කියන්නම් අහගෙන ඉන්නම ඕනේ නිවාඩු දවසක කම්මැලි හවසක ටීවී බල බල උන්නා පපුවේ මැද්දෙන් ලාවට දනවා වාගේ දැනුණා ගැස්ටික් වෙන්නේ නැති නිතරම එනවනේ ප්‍රසන්න මහතා හිතුවා රැටත් කාලා දුමකුත් දාලා එහෙම නින්දට ගියා අම්මෝ බේරා ගනියෝ පපුවරි දෙනවා දෙයියෝ ප්‍රසන්න සිල්වගේ මරල තෝනියට අල්ලපු ගෙඩරත් ආවෝ පපුවත් රිදිලා දාඩිය දාලා හුස්ම ගන්නවත් බැරියෝ නීමෝ ගාගෙන ඇම්බුස් එකකින් රොරෝහල වෙත ආවෝ තියෙනව හાર્ට් ඇටැක් එක ජීවිතයත් අවදානම්නේ තෙල් පිටි ගිල්ලලා සිගරට් බීලා සීනිත් හොඳටම වැඩිනේ හූහඩ දීලා අඩවැල පිලා දැන් පලයක් නෑනේ දොස්තර මහතා ප්‍රසන්න මහතට විස්තර කෙටියෙන් කීවේ සීනි පෙසර් හා සිගරට් බොන අය මේ ටික අහගල්ලා පපුවේ මැදටම කැක්කුම ආවොත් දාඩිය ගලා ගැස්ටික් කියලා දන්නව කියලා වැළලී ඉන්න එපා ළඟම තියෙන රෝහලකට පලයන් කවුරුත් නෑ තරහා අපේ ලයිෆ් හෙන බෝරින් ස්ට්‍රෙස් දුවනව හති වැටිලා පින්ටිටි කාලා කම්මැලි වීලා ඉඳගෙන ඉන්න එපා එළවලු පළතුරු ප්‍රෝටීන් කාපියේ ඒවා ඇගට හොදා ලයිෆ්ස්ටයිල් එක මොඩිෆයි කරපන් වියදම් නෑ සුද්දා